හිතන්න අපිට සතුරු ප්‍රහාරයක් එල්ල වෙලා හැංගෙන්න සිද්ධ වෙනවා. කන්දක කැලේක කොහේ හරි. ඒකෙන් සර්වයිව් වෙන්න පුළුවන් කියමු. කාලයක් හැංගිලා ඉන්න පුළුවන් කියමු. හැබැයි ඔයා හිතලා බලන්න. ඔයා මැරෙන්න කලින් මුලින්ම කවුද මැරෙන්නේ කියලා. ඔයා ළඟ තියෙන ෆෝන් එක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ෆෝන් එකේ performance capacity මොනවද අදාළ නැහැ. RAM එක කොච්චරද, කැමරා එක කොච්චරද අදාළ වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඒකේ ප්‍රමාණයනුත් වැඩි. අපිට ඒක ටේක් කෙයා කරන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් පොඩි ෆෝන් එකක් පොඩ්ඩක් සෙටප් කරගෙන තියෙනවා ඔයාලට පෙන්නන්න. මේ බලන්න. මේක මේ බටන් ෆෝන් එකක් පේනවනේ. ඊටෙල් ෆෝන් එක. මේ වැඩිපුර බැටරියක් තියෙනවා. හරිද? මම ඒක දාලා තියෙන්නේ වැල් ටයිට් එකක් දාලා. පේනවද? වැල් ටයිට් එකක් දාලා තියෙනවා එක්ස්ට්‍රා බැටරියක් ෆුල් charge කරලා තියෙන්නේ. එතකොට මෙතන පේනවද? SIM eject කරන පින් එකක් තියෙනවා. ඒක දාලා තියෙන්නේ මේ වැල් ටයිට් එකට. එතකොට ෂණිකව දැන් මේක බැටරිය මාරු කරන්න ඕන නම් මේක මෙහෙට ඇද්දම පියනරිය බැටරිය මාරු කරනවා. එතකොට අනිත් දේ තමයි මේකේ මේ eject tool එකෙන් පුළුවන් මේ කොහොම move වෙන්නේ නැහැ මේ. කෙලින්ම වෙනවා. දැන් බලන්න මේ ඒක නම් මේ එච්චර use case එකක් නෑ. in case සමහර විට උමනා වෙන්න පුළුවන්. අනිත් එක තමයි බැටරි එක තියෙනවා දවස් ගාණක්. එහෙම වැඩි යූස් කරන්නේ නැත්නම් මොකද මේවා YouTube බලන්නේ සෝෂල් මීඩියා යන්නේ නැහනේ. බැටරි දවමානේ සතියක් දෙකක් තියනවා කියමු නෝමල්ම යූස් කරලා. ඒකට එක්ස්ට්‍රා බැටරි එකකුත් තියෙනවා. හදිසි වෙලාවක කරි කරන්න පුළුවන්. එතකොට මේකත් කොහොම හරි මාස ගාණක් සර්වයිව් වෙලා මොකක් හරි වුණා කියමු මේකත් ඔෆ් වෙනවා කියමු. බැටරි අවුව තියලා හරි charge කරගන්න මොකක් හරි කරගන්න පුළුවන්. වෙනවද? Casio F91 eject tool එක හරි අරකට පේනවා. ෂණිකව මේක දාගන්න පුළුවන් මේ පටිය මෙහෙම දාගන්න පුළුවන් නේ. මෙන්න. පේනවද? මෙහෙම දාගත්තම තියෙන විශේෂත්වය තමයි මේක මෙහෙම එල්ලගෙන යන්න පුළුවන්. ඔයාට ඔයාගේ එක හෑන්ඩ් එකක් විතර නම් යූස් කරන්න පුළුවන් වෙන්නේ. ක්‍රිටිකල් සිටුේෂන් එකේදී ඔයාට මේක මේ විදිහට ඇඟිල්ලේ උනත් තියාගෙන යන්න පුළුවන්. හරි. එතකොට දෙකම එකේ තියෙනවා. අනිත් එක තමයි keys 1 minute